ආයිබෝවන් වෙලා කොලෙස් සමග එකතු වෙලා ඉන්නේ. අද අපි කතා කරන්නේ විවාහ වන දෙපොළකගේ ඒ වේලපත් කඩවල තියෙන දෝෂ පිළිබඳව. විවාහයක් වීමේදී මොනවද තිබෙන දෝෂ? ඇත්තටම විවාහයක් සඳහා කේන්ද්‍ර දෙක පරීක්ෂා කරනවානේ. ඒ කේන්ද්‍ර දෙක පරීක්ෂා කිරීමේදී පොරොන්දම් පරීක්ෂා කරන්නේ. අතර පොරොන්දම් වලට අමතරව පරීක්ෂා කර බැලිය යුතු දෝෂ බොහෝ ගණනාවක් තිබෙනවා. ඒ දෝෂ වැඩි නම් පොරොන්දම් ගැලපුණත් සමහර විට විවාහයට හිතකර වෙන්නේ නැහැ. අනේ නිසා බොහෝ කේන්ද්‍රවල මෙන්න මේ දෝෂ පිහිටලා තිබෙනවා. මේ හේතුව නිසා කේන්ද්‍ර ගලපන විට ඊටාම දුෂ්කර තත්වයන්ට මුහුණ පෑමට සිද්ධ වෙනවා. දෝෂ නැති කේන්ද්‍ර නැහැ. ඒ නිසා ඊටාමත්ම සුපරීක්ෂාකාරීව මේ විවාහය සඳහා ගැළපීම් කරනකොට ගැළපීම් හරි පරීක්ෂමට කරන්න. බලන්න කුජගේ හෝම දෝෂයක් තියෙනවා. මේක ඊටාමත්ම වැදගත්. මේ හෝම දෝෂය කියන්නේ කුජගෙන් අඟහරුගෙන් ඇතිවන හෝම දෝෂය. අඟහරු ස්ත්‍රී පුරුෂ කේන්ද්‍රවල පිහිටන ආකාරය අනුව තමයි මේක වෙන්නේ. මෙස ලග්නයේට කුජ කියන්නේ අඟහරු දෙවැන්නේ ගමන් කරනකොට පමණක් මේ දෝෂය එදෙනවා. ඊළඟට වෘෂභ දෝෂය. වෘෂභයට දෝෂ නැහැ. ඒ නිසා වෘෂභ ලග්නෙමියට මේක අදාළ වෙන්නේ නැහැ. මිතුනට කුජ හතරේදී දෝෂය එදෙනවා. කටකයට සිංහ කන්‍යා ලග්නයට ඉන්නකොට කුජ දෝෂ නැහැ. තුලාවට කුජ අටවැන්නේ විදුනොත් වෘශ්චිකයට අටවැන්නේත් ධනුවට හත්වැන්නේත් මකර සහ කුම්භ ලග්නයන්ට කුජ දෝෂ නැහැ. එතකොට තුලාවට අටවැන්නේ ගමන් කරනකොටත් වෘශ්චිකයට අටවැන්නේ ගමන් කරනකොටත් ධනුවට හත්වැන්නේ ගමන් කරනකොටත් මකර සහ කුම්භ වලටත් කුජ දෝෂ බලපාන්නේ නැහැ. ඒතර මීන ලග්නයේට 4 සහ 6 ඒ වගේම 7 යන ස්ථානවල කුජ දෝෂ පිහිටනවා. විවාහයන් වලදී මුලින්ම මේ හෝම දෝෂය බලන්නට ඕනේ. එහෙම බැලුවොත් මේ කාරණා ඉස්මතු වෙලා පේනවා. ස්ත්‍රී කේන්ද්‍රයක 2 7 8 12 අඟහරු හිටියොත් මේ පුරුෂ පක්ෂයට අගුණයි. ඒ වගේම පුරුෂ පක්ෂයේ කේන්ද්‍රයේ එම පිහිටීමම තිබුණොත් ඊටාත්ම අගුණයි. එයෙන් කියන්නේ වැන්දපු යෝග තත්වයකට පත් වෙනවා කියලා. හැබැයි දෙදෙනාගේම ඒ රාශිවල කුජ අඟහරු පිහිටීම තිබුණොත් කුජ දෝෂේ නැති වෙලා යනවා. එක රාශියක කුජ ඉඳලා අනික් කේන්ද්‍රයේ රවි හෝ රාහු හිටියොත් දෝෂේ නැති වෙලා යනවා. ගුරු දෝෂයත් නැති වෙලා යනවා. විශේෂයෙන්ම 2 7 8 යන රාශිවල කුජ අඟහරුගේ සිටීම හැබැයි දෝෂ භංග වෙන්නේ නැහැ. කුජ දෝෂය තත්වෙන් වෙන්නේ වැන්දපු බවට පත්වීම. ලෙඩ රෝග ව්‍යාධි ඇති වෙනවා. බෙහෙත බින්න වීම අඬ දඹර ආරවුල් පැන්නගෙනවා. ස්ත්‍රී කේන්ද්‍රයේ මේ ලග්නයේ සඳු හා ශුක්‍ර 7 හෝ 8 පාපී ග්‍රහයන් සිටීම සිකුරු බලවත්ව පීඩා වීමෙන් මේ වෛට්‍යව්‍ය කියන දෝෂය ඇති වෙනවා. පිරිමි කේන්ද්‍රයක ලග්නයේ චන්ද්‍ර හා ශුක්‍ර 2 7 පාපීන් වුණොත් සිකුරුගේ පීඩා වීමෙන් වෛටව්‍ය දෝෂය ඇති වෙනවා. මේ ග්‍රහයකුගේ පීඩාවන් වල නීච ශුක්‍ර රාශිගතව ග්‍රහයන්ගේ සංයෝගයට හා දෝෂයන්ට ලක්වීමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ප්‍රබල විවාහ දෝෂ පරීක්ෂා කරලා බලන්නට ඕනේ.
බලන්න තියෙන දෝෂ වර්ග කුජ දෝෂය, බිමදාම යෝගය, පරිවර්තන යෝගය, සනි මංගල දෝෂය, චන්ද්‍ර මංගල දෝෂය, විෂකන්‍යා දෝෂය, කඩහන්දි මාරක දෝෂය, කුජ දෝෂය, බිමදාම යෝගය, 7-8 පරිවර්තන දෝෂය, සනි මංගල දෝෂය, චන්ද්‍ර මංගල දෝෂය, විෂකන්‍යා දෝෂය, පුරුෂ මර ස්ත්‍රී මර යෝගය, වෛභව්‍ය දෝෂය, අති දහවන මහා කාම යෝගය, නාසාංසක දෝෂය, බහු විවාහ දෝෂය, ඒ වගේම තුන් කුළුඳුල් දෝෂ, මෙන්න මේ වගේ දෝෂ 17ක් විවාහයකදී පරීක්ෂා කර බැලිය යුතු වෙනවා.